මවුන්ට් එවරෙස්ට්. මවුන්ට් එවරෙස්ට් කියන්නේ ලෝකයේ ඉතාමත් උස කන්දයි. මේ කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 8848.86ක් අඩි 29031.7ක් උසයි. මෙය නේපාලයේ සහ චීනයේ ටිබෙට් ස්වයංපාලන ප්‍රදේශය අතර සීමාවේ පිහිටා තිබේ. නේපාලයේ මෙය සාගර මතා ලෙසත් ටිබෙට් ප්‍රදේශයේ චොමොලංමා ලෙසත් හැඳින්වේ. ආගමික හා ස්වභාවික වශයෙන් පූජනීය ස්ථානයක් වීමත් කඳුනැගීමේ අතිශය විශාල අභියෝගයක් වීමත් මෙයට විශේෂත්වයක්. ප්‍රධාන තොරතුරු උස මීටර් 8848.86ක් අඩි 29031.7ක් 2020 නිල මිනුම. ස්ථානය නේපාලයේ සොලුකුම්බු දිස්ත්‍රික්කය සහ චීනයේ ටිබෙට් ටිංග්‍රි ප්‍රදේශය. පළමු වරට උසට ළඟාවීම 1953. එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ. කඳු පරාසය හිමාලය කඳු පරාසයේ මහා ලංගූර් හිමාල් උපකලාපය. යුනෙස්කෝ ආරක්ෂිත ප්‍රදේශ. සාගරමතා ජාතික උද්‍යානය. චොමොලංමා ස්වභාවික සංරක්ෂිත ප්‍රදේශය. භූගෝලීය තත්ත්වය සහ නාම. මවුන්ට් එවරෙස්ට් පිහිටා ඇත්තේ 27යි අංශක 59යි උතුරු අක්ෂාංශය සහ 86යි අංශක 56යි නැගෙනහිර දේශාංශය අතර විශාල හිමාල කඳු පරාසයයි. සාගර මතා කියන නේපාල නාමයේ අර්ථය අහසේ මුහුණත යන්නයි. චොමොලංමා කියන ටිබෙට් නාමය ලෝකයේ මව් දෙවිය කියන අර්ථය දරයි. ඉංග්‍රීසි නාමයේ 19 වන සියවසේ සර්වේකරු වූ සර් ජෝර්ජ් එවරෙස්ට්ගේ නාමයෙන් දී ඇත. මෙම කන්දේ පාරිසරික ආරක්ෂාව සහ සංචාරක කළමනාකරණය නේපාලය සහ චීනය එකට කළමනාකරණය කරයි. කඳු නැගීම සහ සොයා බැලීම. එවරෙස්ට් කන්දට ප්‍රධාන නැගීමේ මාර්ග දෙකක් ඇත. දකුණු මාර්ගය සවුත් කෝල් රූට් නේපාලයෙන් කුම්බු අයිස් ෆෝල් හරහා. උතුරු මාර්ගය නෝත් රීජ් රූට් ටිබෙට් ප්‍රදේශයෙන්. 1953 දී හිලරි සහ නෝර්ගේ විසින් කළ පළමු සාර්ථක නැගීමෙන් පසු උස කඳු නැගීමේ නව යුගයක් ආරම්භ විය. අද වන විට වසරකට දහස් ගණනක් කඳු නැගින්නෝ ශේර්පා මාර්ගබෝධකයන් සහ නවීන උපකරණ සමග උසට ළඟාවීමට උත්සාහ කරනවා. 2026 වන විට මුළු උසට ළඟාවීම් ගණන 13700කට අධිකයි. කාමි රිටා ශේර්පා වරක් පුද්ගලයෙක් ලෙස 31 වතාවක් උසට ළඟාවී ඇත. එය ලෝක වාර්තාවක්. පරිසරය සහ සංරක්ෂණය. එවරෙස්ට් කන්දේ තත්ත්වයන් අතිශය දරුණුය. උෂ්ණත්ව ඍණ 60 සෙන්ටිග්‍රේඩ් දක්වා පහළ යා හැක. සුළං වේගය 90 ms දක්වා ඉහළ යා හැක. මෙම ප්‍රදේශයේ හිමගල් දුර්ලභ වනජීවීන් හිම දිවියා වනිමෙන් අතිශය නාසනීය පාරිසරික පද්ධතීන් වලින් සමන්විතයි. දිගු කාලයක් දුරා සිදු වූ කඳු නැගීම් නිසා ඇති වූ දූෂණය නිසා අද වන විට දැඩි පිරිසිදු කිරීමේ නීති සහ කඳු නැගින්නෝ තම කසල පහළට ගෙන එන ලෙස නීති ක්‍රියාත්මක කර ඇත. සංචාරක ව්‍යාපාරය සහ දර්ශන ස්ථාන. එවරෙස්ට් කන්ද නේපාල සහ ටිබෙට් දෙපස ඇති බේස් කැම්ප් දෙක සඳහාත් කාලාපත්තර්, ගෝකියෝරි, රංග්බුක් විහාරය වැනි දර්ශන ස්ථාන සඳහාත් සංචාරකින් ආකර්ෂණය කරයි. ඉතා හොඳ සංචාරක කාලය වන්නේ වසන්තය මාර්තු ඉඳන් මයි දක්වා. සරත් කාලය සැප්ටැම්බර් ඉඳන් නොවෙම්බර් දක්වා. මෙම කාල පැහැදිලි අහස යට හිමෙන් ආවරණය වූ උච්චය ලෝකයේ වහුන ලෙස දිස්වේ.